නගරේ කාර්යබහුල වීදියක කොනක වැරහීගිය රෙදි කැබල්ලක් එලාගෙන සෝමපාල වාඩි වී සිටියේය. ඔහුගේ ඉදිරියෙන් තිබූ කුඩා තැටියේ ඌයේ රුපියල් කිහිපයක් පමණි. හෝරා ගණනාවකින් ඔහු කිසිවක් අනුභව කර තිබුණේ නැත. එවෙලේම දිලිසෙන සුකෝපභෝගී රථයකින් නවීන පන්නේට ඇඳ පැළඳගත් තරුණියෙක් බැසගත්තේය. ඔහු නමින් කසුන්ය. කසුන් ඉක්කු ප්‍රශ්නයක නේද ඉන්නේ? ඔබේ හිත හරිම බරයි වගේ මට දැනෙන්නේ. කසුන් නතර විය. ඔහු පුදුමයටපත් විය. තමුසෙටේට වැඩක් නැහැනේ. තමුසෙට ඕන සල්ලි විතරයිනේ. මෙන්න මේක අරන් මගේ පස්සෙන් එන්නේ නැතු ඉන්නවා. යයි පවසමින් කසුන් රුපියල් 5000ක නෝට්ටුවක් සෝමපාල වෙත විසික කළේය. සෝමපාල සිනාසී එම මුදල් නෝට්ටුව අහුලා ගත්තේ නැත. ඔහු සංසුන්ව මෙසේ කීවේය. මහත්තයා, මට මේ සල්ලි වලින් බඩගින්න නිවා ගන්න පුළුවන්. ඒත් ඔය මහත්තයාගේ හිතේ තියෙන ගින්න නිවන්න මේ සල්ලි වලට බෑ. මහත්තයා හිතන්නේ සල්ලි නැති මම දුක්පත් කියලයි. ඒත් හිතේ සතුට නැති මහත්තයා මට වඩා දුක්පත් කියලා මට හිතනවා. කසුන් ගොළු විය. දහස් ගණන් සේවකයින් පාලනය කරන තමාට මේ කිසිවක් නැති මිනිසා පැවසූ සරල සත්‍ය දරාගත නොහැකි විය. සැබෑ පොහසත්කම ඇත්තේ මුදල් පසුම්බියේ නොව සංසුන් මනසක බව ඔහුට එදින වැටහෙනි.